රාවණා රජුන් ඇයට මාලිගේ ඊටාම අලංකාර කාමරයක් ලබා දුන්නා. ආකාශ මාලිගාවේ තියෙන තවත් සුන්දරම කාමරයක් තමයි ඒ. ජනෙල් කවුළු වලින් ඈත බලද්දී වලාකුළු අතරින් පහළ බලද්දී ඇයට පෙනුනේ ඊටාම රමණීය පොකුණක්. ඕලු නෙළුම් මලෙන් පිරුණු මේ ලස්සන විලෙන් ඉඳහිට මාළුවෙක් දෙන්නෙක් උඩ පැන්නා. හරියට සීතා ආවග දන්න බව හඟවර්ණ වගේ. සීතා මේ සුන්දර දර්ශනයෙන් මන්මත් වෙලා මේ වගේ දෙයක් කියනවා. මොනතරම් සුන්දරද ආකාශයේ ජීවත්වන පක්ෂියෙකු වගේ. මෙතරම් අනර්මැදුරක් කාටනම් තැනිය හැකිද ඇරත්. ඒ මගේ පියාණන්ගේ මොනතරම් පුදුම සහගතද. වලාකුළු අතින් ඇල්ලිය හැකි. ඇය මේ දිව්‍යමය කාමරයේ සුන්දරත්වයේ වින්දා. රාවණා මහරජු ඇගේ අවශ්‍යතාවයන් සඳහා රකුස් කාන්තාවන් කිහිප දෙනෙකුන් නතර කළා. රාවණා මහරජු මේ රකුස් කාන්තාවන්ට කිව්වා තමන්ගේ අවසරයකින් තොරව කිසිදු පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ඇයම දකින්න ඉඩ නොතෙබිය යුතු බව. මොකද විභීෂණ සිදු කළ දෙයින් රාවණා රජු කැළඹීමට පත් වෙලා හිටියේ. මේ සිදුවීම් මෙහෙම වන අතරේ දණ්ඩකාරාමයේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ මොකක්ද? රන් පැහැයෙන් දිදුලනු ලැබූ ලස්සන මුවකු මැරීමෙන් පසුව කප්පාවට පත් වූ රාම තමන් අතින් වරදගෙන කම්පා වුණා. රාම මේ විදිහට කම්පා වෙනවා. අහෝ මේ අසරණ සත්වයා මරා දැමීමට මගේ සිතමට බල කළේ යැයි. ඇතැම් විට මේ මුව විසින් සිටින්නේ මායාකාරී රකුසෙකු විය හැකි. ඒත් එහෙම වෙන්නේ කොහොමද? මේ අතරේ එක්වරම වනාන්තරයේ මැදින් නැෂෙන්න පටන් ගන්නවා නරි රැලකගේ උඩුබිරුම් හඬක්. මගේ වම්පසින් මේ එක්වරම ඇහෙන්නේ සිවලුන්ගේ උඩුබිරුම් හඬක් නේද? ඒ කොතරම් අශුභ පෙරනිමිත්තක්ද? සීතට යම් අනතුරක්වත්ද? හිවලුන්ගේ මූසල හඬ රාමාගේ හදවත සසල කළා. හදිසියෙන් හෝ ලක්ෂ්මණ තමන් සොයා පැමිණියහොත් සීතා නිසකවම ඊට පසුපසින් පැමිණෙනු ඇති බවත්. එහෙම තනිව යන සීතාට අනතුරක් සිදු විය හැකි බවත් රාමා කල්පනා කළා. රාමා මෙහෙම හිතනවා. මා නොමැතිව ඒ අසරණියට කාගේ නම් සරණක්ද? මා පමාවන විට ලක්ෂ්මණ නිසකවම මා සොයා පැමිණෙනු ඇති. මා මෙතරම් දුරක් මේ රන් පැහැමුවා පසුපස ලුහු බැන්දේ ඇයි? මේ කවර ව්‍යාධියක්ද? මගේ මනස මා වියවුල් කරන හැඩයි. රන් පැහැමුවා මැරීම ගැන රාමා අතිශය කැළඹීමකට පත් වෙලා හිටියා. මේ දිව්‍යමය සත්වයා මැරීමේ පාපය තමන් වෙත මේ දැම්ම එනුවටයි ඔහු බිය වුණා. තමන් අතින් වරදක් සිදු වුණු බව තමන්ගේ හිත කෑ ගහලා කියන්න පටන් ගත්තා. අවුල් උණු මනසින් විකාර සිතුවිලි මනසේ එහා මෙහා අපිලිවලට දුවන අතරේ රාමා තමන්ගේ නිවහන පිහිටලා තිබුණු දණ්ඩක වනේ ජනස්ථානයට යන්න පිටත් වුණා. මෙහිම සිතුවිල්ලක ගමන් කරන රාමා ආයෙත් ඇතිගත්තා. අමුතු හැඩයේ පියාපත් ඇති පක්ෂීන් රාමා වට කරගෙන දරුණු විදිහට ශබ්ද නගමින් ഘോഷා කරන්න වුණා. ඔහු වට කරගෙන ඔවුන් ගමන් කළා. රාමා අතිශයින්ම භීතියටපත් වුණා. රාම මේ විදිහට හිතනවා. මොකක් මේ මෘග පක්ෂීන් මාව වට කරගෙන ഘോഷා කරමින් කුමක්ද පවසන්නේ? අනතුරක් බවද? මට කිසිත් සිතාගත නොහැකි. බියකරු පෙරනිමිති දකිමින් කැළඹුණු මනසින් යුතු රාම ගමන ඉක්මන් කළා. රාමට එහෙම එන්න පුළුවන් වුණේ ටික දුරක් විතරයි. එකවරම ඔහු දුඩදෙයින් ගල් ගැහුණා. ඔහු දැක්කා ශෝකයෙන් පීඩිත වූ බියෙන් හා හෝපයෙන් ලක්ෂ්මණ වනාන්තරයේ මැදින් එන බව. ලක්ෂ්මණ වචනයක් හෝ කතා කරන්න පෙරම රාම ඔහුට බැන වැටුණා. අහෝ ලක්ෂ්මණ, නුඹ උමතුවෙන්ද? මා නොමැතිවත් ඔබේ තනිකර දමා ආවේද? මේ සියලු අශුභ ලකුණු මට කී දේ සත්‍යව හැඩයි. කිසිත් සැකයක් නැහැ. මේ සැකවම අය භයානක රකුසෙකුගේ ගොදුරක් වන ඇති. ඇය කා දමන්නට ඇති. ජනක රජුගෙන් කිසිදු සමාවක් මට නොලැබෙනු සැති. ලක්ෂ්මණ, ඔබ මේ සිදු කළේ කුමක්ද? රාම දැඩි කෝපයෙන්ුත් ශෝකයෙන්ුත් ලක්ෂ්මණට දොස් පැවරුවා. ඒත් ලක්ෂ්මණ රාමට මෙහෙම කිව්වා.
රාමාගේ දෝෂාරෝපණයට එරෙහිව ලක්ෂ්මණ තමන්ගේ පැමිණීම ගැන නිදහසට කරුණු කිව්වා. ලක්ෂ්මණ මේ විදිහට රාමට කියනවා. රාම ඔබ කිසිවෙකුටත් වඩා හොඳින් මාව හඳුනනවා. ඇය මට දුෂ්ට ලෙස චෝදනා කළා. මා ඒ පිළිබඳ සිතින් එහි සිටින බවට ඇයි චෝදනා කළා. ඔබට අනතුරක් වීමට ඉඩ තබා මායට ප්‍රේම කරන බවට චෝදනා කළා. ඇගේ මේ පිළිකුල් සහගත ප්‍රකාශය වශයෙන් අහිතයි මා පිටත් උනේ. අහෝ ලක්ෂ්මණ මේ වන මෘගයින් පක්ෂීන් මට පැවසුවා අශුභ වදන්ද පෙරනිමිති සත්‍යේ සියල්ල සිදුවන්නේ අර සුපර්ණිකාගේ සිදුවීමෙන් පසුයි. ඔවුන් මායාකරුවන්. ඇය රාවණාගේ නැගණිය බව කිව්වා නොවේද? නිසකවම දැන් රකුසන් පැමිණ ඇව පණ පිටින් කාදමන්ට ඇති මා මුලාවීමෙන් රන් පැහැති මුවා පසපස දිව්වෙත් රකුසන්ගේ මායාකාරී බවකින් විය හැකි. රාම හොඳටම බය වෙලා හිටියා. අනතුර බරපතල බව තේරුම් ගත්ත රාමත් ලක්ෂ්මණත් යලි පෙරලා නිවස තිබුණු තැනට එන්න ගමන ඉක්මන් කළා. ඒ යන අතරත් රාම ලක්ෂ්මණට දොස් නැගුවා. රාජ්‍ය ලබාගත නොහැකි මම සීතා සමග වනගතුවේ යලි කෙසේ හෝ මෙම රාජ්‍ය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. ඇය නොමැතිව මට රාජ්‍ය ලබා ගැනීමට නොහැකි. ඇය ආරක්ෂා කළ නොහැකි මම රාජ්‍ය ආරක්ෂා කරන්නේ කෙසේදයි මිනිසුන් ප්‍රශ්න කරනු ඇති. රාමා ලක්ෂ්මණ දෙදෙනා තියුණු ලෙස වචන හුවමාරු කර ගනිමින්ම නිවස පිහිටි ස්ථානීය වෙත ගමන් කරමින් සිටියා. රාමාගේ හිතේ තෙරපෙන සිතුවිලි සියල්ල ඒ මොහොතේ ලක්ෂ්මණට එරෙහි වී හීසරමින් පිට වුණා. සීතා පණ පිටින් නොසිටියොත් මා ජීවත් වී පළක් නැහැ. මා මලපසු ඔබ තනිව මාලිගයට ගිය මදිය. භරත රජකම ලබා දුන් කයිකසී ඒ පුවත සාකේතරම් සතුටු වේද? පුත්‍රයා හා රාජ්‍ය මා නොමැතිව සදාතනික කරගන්නා ඔවුන්ගේ මුහුණු දුටුවන්ට සැනසිය හැකිද? එසේ නෙමෙයි රාම. තාම එසේ නොනම් කුමකට දමා ආවේද? ඔබට නම් කිසි කලෙක මේ අවබෝධ කර දී නොහැකි. මාතින් රකුසල් ඝාතනය කළ පලිගැනීමට උන් කා දමාවි. ඇය අසපු වෙනදා සිනහවෙන් නොසිටියහොත් මා දිවි හරින ඒකාන්තයි. ඔය විදිහට ඔවුන් දෙදෙනාම තර්ක කරමින් තමන්ගේ අදහස් දක්වමින් ඉක්මන් ගමනින් ජනස්ථානයේ නිසල අසපුව කරා ගමන් කළා. ගමන් මග දිගටම අශුභ ලකුණු වලින් ඇස් කන් පිරුණු නිසා රාමගේ හදවත වෙනදාට වඩා වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි යම්බඳු අනතුරක සේයාවක් ඇති විට රාමගේ වම්මැස සැලෙන්න ගන්න එක කුඩා කල පටන්ම පැවතුණා. අදත් රාමගේ වම්මැස සැලෙන්න ගත්තා. ඊතා දුෂ්කර වූ ගමනාන්තයකින් පස්සේ දණ්ඩක වනයේ නිසංසලේ පිහිටි අසපුව පෙනෙන දුරටම ඔවුන් ආවා. දැන් රාමට ඊතාම හොඳින් අසපුව පේනවා. ඒත් මොකක්දෝ අමුත්තක් ඇති බව රාමට දැනුණා.